සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම ඕනේ යාළුවෝ තවත් අලුත් Free Fire වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් අද ගෙන වීඩියෝ එක තමයි මචං අපිට ඉස්සරහට එන්න තියෙන සුපිරිම අප්කමින් ඉවෙන්ට් එක මොනවද කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe නොකරපු සෙට් එක අනිවාර්යෙන් channel එක subscribe කරලා bell notification එක all කරලා තියාගන්න මචං මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් යාළුවනේ බැරි කතාවක් නොකර අපි යමු වීඩියෝ එකට. අදට පාටංගත් මෙතින් ඔන්න තෝරගෙන තියෙන අපිට එන තියෙන ටෝකන් මීල් ඉවෙන්ට් එකක්. මේ ටෝකන් මීල් ඉවෙන්ට් එක ඔෆිෂියල් බැංක එකකින් මට මුලින්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මට පේනවා ඇති මෙන්න මේ විදිහේ බන්ඩල් එකක් තමයි ඉතින් මෙන්න මේ ටෝකන් මීල් ඉවෙන්ට් එකට ඇඩ් වෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න බන්ඩල් දෙකක්ම ඉතින් මේකට ඇඩ් කරලා තියෙනවා. මට පේනවා ඇති. ඉතින් සුපිරිම බන්ඩල් එකක්. ඉතින් මේ බන්ඩල් එක එනකන් කට්ටිය බලන් හිටියත් ඔන්න යාළුවනේ මේ බන්ඩල් එක එන්න තියෙනවා. ඉතින් ළඟටම මම දවසත් අනිවාර්යයෙන්ම කියනවා. ඉතින් මට පේනවා ඇති මේක ඩිසයින් කරලා තියෙන විදිහ ගත්තොත් නම් ඉතින් කියන්න දෙයක් නැහැ. මාරම ලස්සනයි. ඉතින් අර මේ ඉවෙන්ට් එක හරියටම 24 වෙනිදා ජනවාරි මාසේ 24 වෙනිදා ඉතින් ඔන්න අපේ සර්වර් එකට එනවා. ඉතින් ඩයමන්ඩ් රෙඩි කරලා තියෙනවා. ඩයමන්ඩ් 3000කටවත් වැඩි අනිවාර්යයෙන්ම මේ බන්ඩල් එක ගන්නේයි. ඉතින් මේක සුපිරෙන් බන්ඩල් ගන්න නිසා ඉතින් ජුත්සු කයිසින් එකේ ඉවෙන්ට් ගොඩක් දැනටමත් ඉතින් ඇවිල්ලා ඉවරයි. ඉතින් අද ඔන්න පිස්ටි ස්කින් එක තාම මම කලින් කිව්ව විදියටම වීඩියෝ එකේ ඊට අමතරව මේ බන්ඩල් එක ගන්න ඔයාලට ඉතින් මෙන්න මේ විදිහේ කිල් එකක් වැවුවම ලූට් බොක්ස් එකේ ඇනිමේෂන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලා දුවද්දී ඉතින් මෙන්න මේ විදිහේ ඇනිමේෂන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔන්න ජම්ප් කරද්දිත් ඉතින් මේක ඇනිමේෂන් එකක් යනවා. ඉතින් යාළුවනේ ලෙජෙන්ඩරි බන්ඩල් එකක් වගේ බන්ඩල් එකක් අනිවාර්යෙන්ම ගන්න. ඉතින් තමයි 3000න් විතර අනිවාර්යෙන් මේක ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්නේ 5 level 7 8 ඉන්න කට්ටියට ඔන්න ඉතින් මේ බන්ඩල් එක 21 වෙනිදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් අනිත් කට්ටියට කලින් මේ බන්ඩල් එක ගන්න පුළුවන්. ඉතින් ඔන්න සුතියක් ඒකත් ඉතින් යාළුවනේ වලත් අනිවාර්යෙන් මේ බන්ඩල් එක ගන්න. මම නම් කියන්නේ ඉතින් මුලින් කිව්ව විදිහටම ඩබන් 3500ක් රෙඩි කරලා තියාගෙන ඉතින් ෂුවර් ඇන් ෂොට්ම මේ බන්ඩල් එක ගන්න කියලා. ඉතින් මෙන්න මේ ටෝකන් මීල් ඉවෙන්ට් එකට පස්සේ මම තෝරගෙන තියෙන මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකෙන් එන්න තියෙන දෙවැනි ඇනිමේෂන් එක. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එක ඉතින් මෙන්න මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක ඇනිමේෂන් දෙකක් එනවා කියලා කිව්වා. ඔන්න ඒ කියපු විදියටම තව ඇනිමේෂන් එකක් එන්න තියෙනවා. ඉතින් අපි බලමු මේ සුපිරිම ඇනිමේෂන් එක එන්න තියෙන මොන ඉවෙන්ට් එකකටද කියලා. ඉතින් ඔන්න ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකට තමයි ඉතින් එන්න තියෙන මේ ඇනිමේෂන් එක. ඉතින් යාළුවනේ මේ දවස්වල මේ ෆේඩඩ් වීල් ඉවෙන්ට් මාරම ලකි. මොකද කියනවා නම් මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක කලින් ආපු ඇනිමේෂන් එක මට ඩයමන්ඩ් 4න් ආවා. ඉතින් යාළුවනේ ඔයාත් අනිවාර්යයෙන්ම try කරන්න මේ ඉවෙන්ට් එකත් ඔන්න 28 වෙනිදා එනවා අපිට හරියටම. ඉතින් ඔන්න 100%ම 28 වෙනිදා මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් මේ ඇනිමේෂන් එකත් මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඉතින් වටේම ෆලු වෙලා මාරම ගැටිකට මේක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලටත් මේක ඉතින් ඩයමන්ඩ් 4න් එන්න පුළුවන්. ඉතින් මේ සුපිරිම ඇනිමේෂන් එකට පස්සේ මම තෝරගෙන තියන්නේ ඔන්න ඉතින් වැඩි টොප් අප් කරන්න නැති කට්ටියට වාසි වෙන වැඩක්. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා මෙන්න මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක වෙනම ටෝකන් එකක් ගරේන එකෙන් ඩිසයින් කරලා තිනවා. ඒ කියන්නේ යාළුවනේ දැන් ඇවිල්ලා තියෙන ෆේඩඩ් වීල් ඉවෙන්ට් වල පවා ඉතින් මෙන්න මේ ටෝකන් එක තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් ප්‍රයිස් විදියට ඉතින් යාළුවනේ මෙන්න මේ ටෝකන් ඉතින් අනිවාර්යයෙන්ම 200කට වැඩි වුණා වෙනවා බන්ඩල් එකක් එක්ස්චේන්ජ් කරගන්න. ඉතින් යාළුවනේ එක 200ක් හම්බෙන්නේ නැති කට්ටියට මේ ටෝකන් ඔන්න එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. යුනිවර්සල් වවුචර් වලට ඉතින් වල පේනවාද මේ ඉවෙන්ට් එක ඩිසයින් කරලා තියෙන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට වල පේනවා ඇති. ඉතින් ඔන්න ඔයාලට යුනිවර්සල් වවුචර් එකක් ඉතින් මෙතනින් ගන්න පුළුවන් මේ ටෝකන් එක්ස්චේන්ජ් කරලා. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම අන්නවා 24 වෙනිදා. ඒ කියන්නේ අර තව දවස් කීපයක් තියෙන්නේ. ඕන ඉතින් වැඩි ටෝකන් තියනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම එක්ස්චේන්ජ් කරලා ඔයාලා ගන්න. මොකද ඉතින් මේවා තියාගෙන තේරුමක් නැහැ. ඉතින් ඊට පස්සේ යාළුවනේ උණු තවත් වැදගත් ඉවෙන්ට් එකක් තමයි තෝරගෙන තියෙන්නේ. මේ ඉවෙන්ට් එක මොකද්ද කියනවා නම් මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක එන තියෙන මිස්ටරි ෂොප් ඉවෙන්ට් එක. ඉතින් අපර මේ මිස්ටරි ෂොප් ඉවෙන්ට් එකෙන් කවද්ද කියලා මොලෙන් මේඩින් මේ ඉවෙන්ට් එකට ඉතින් ඔන ෆීමේල් බාටල් එකට මයිටින් ඇතුළේ තියෙන මිස්ටරි ෂොප් එකට ඉතින් වල පේනවා ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් වල මේක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ හරියටම 30 වෙනිදා තමයි මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකේ ඉන්නේ. අනිත් අයිටම් නම් සම්පූර්ණයෙන්ම අපේ සර්වර් එකේ වෙනස් වෙනවා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔන්න දෙවනි ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක විදියට මෙන්න මේ සුපිරිම ජුජුත්සු කයිසන් ඉමෝට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉමෝට් එක ඔන්න ඇඩ් වෙනවා යාළුවනේ මේ මිස්ටර් ෂොප් ඉවෙන්ට් එකකට. ඊට පස්සේ ඉතින් මෙන්න මගේ බෑක්පැක් ස්කින් එකකුත් ඇඩ් වෙන්න තියෙනවා මිස්ටර් ෂොප් ඉවෙන්ට් එකට. ඉතින් ඔන්න සුපිරියක්. ඉතින් මේ අයිටම් සේරම ගන්න මොකද කියනවා නම් කලබ් දෙකක් විදියට එන නිසා මේවා කිසිම විතක රිටර්න් කරන්නේ නැහැ. එනිසා ඉතින් ඔන්න ඔක්කොම අරන් තියාගන්න. ඉතින් මේ මිස්ටරි ෂොප් ඉවෙන්ට් එකට පස්සේ යාළුවනේ ඔන්න මම තෝරගෙන තියෙන්නේ මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක ෆ්‍රී දෙන්න තියෙන දෙයක්.
ඉතින් යාළුවනේ මේ ඉවෙන්ට් එකත් එක්ක ඔන්න බෝල් ස්කින් එකක් ෆ්‍රී දෙන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ කැලෙන්ඩර් එකේ. ඉතින් මෙන්න මේ බෝල් ස්කින් එකත් ඉතින් මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට ගාමි බෝල් ස්කින් එක දෙනවා කියලා තියෙනවා. අර පේනවා DLCS මැච් ප්ලේ කළා තමයි. ඉතින් මෙතනින් ටෝකන් එකතු කරලා ඔයාලා මේ බෝල් ස්කින් එක ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා පේනවා ඉතින් ෆ්‍රී දෙන බෝල් ස්කින් එකක් විදියට නම් ඉතින් මාරම ලස්සන බෝල් ස්කින් එකක්. ඉතින් ගැම්මල ගහන්න පුළුවන් බෝල් ස්කින් එකක්. ඉතින් අනිවාර්යෙන්ම මේ ඉවෙන්ට් එකත් කම්ප්ලීට් කරගන්න. ඊට අමතරව යාළුවනේ වුණ තවත් ෆ්‍රී දෙන අයිටම් ටිකක් ගැන තමයි ඉතින් මම ඔන්න තෝරලා තියෙන්නේ. ඒ අයිටම් අතර ඉතින් වල ට්‍රක් ස්කින් එක, පෙට් ස්කින් එක, ඒකට ෆේස් පින්ට් එකකුත් ඔන්න ඉතින් ඇඩ් වෙනස් තියෙනවා. ඒ අතරින් ඉතින් මුලින්ම මම ඔයාලට පෙන්නන මෙන්න මේ ෆේස් පින්ට් එක වර පේන වැඩි. ඉතින් කන්නාඩි දැක්විත තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔන්න සම්පූර්ණයෙන්ම පෙබරවාරි මාසෙත් පළවෙනිදා මේක ෆ්‍රී තමයි දෙන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම ගන්න ඉතින් මේ ෆ්‍රී දෙන ඉවෙන්ට් එකක්වත් ඔයාලා මගේ අරගන්න එපා. ඉතින් යාළුවනේ අනිත් අයිටම් ටිකත් ඔන්න ඔයාලට හම්බෙන්න තියෙනවා. හරිතින් යාළුවනේ ඊට පස්සේ මම තෝරගෙන තියෙන්නේ අපිට එන්න තියෙන වෙනම ඉවෙන්ට් සීරීස් එකක්. ඉතින් යාළුවනේ මේ ඉවෙන්ට් එකෙන් මේ ජුල්ස් කයිෂන් ඉවෙන්ට් එක ඉවර වෙලා යනවා. ඒ කියන්නේ ඉතින් ජුල්ස් කයිෂන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන දේවල් ටික ඔන්න ඉවර වෙලා යනවා යාළුවනේ. ඊට පස්සේ ඉතින් ඔන්න අලුත් ඉවෙන්ට් එකක් අපිට එන්න තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට් එක මොකක්ද කිව්වොත් ඉතින් වර දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් වල පේනන්නේ මේ ඉවෙන්ට් එකත් එක්ක මුලින්ම ඩිසයින් කරලා තියෙන මේල් බන්ඩල් එක මෙන්න මේ විදිහට. ඉතින් ලස්සනට ඩිසයින් කරලා තියෙන බන්ඩල් එකක් යාළුවනේ. ඉතින් වල පේනවා ඉතින් මෙන්න මේ විදිය වල කිල්ලක් දාපුවම ඉතින් වෙන ඇනිමේෂන් එකකුත් මෙන්න මේ බන්ඩල් එකේ තියෙනවා. ඊට අමතරව ඔන්න ෆීමේල් බන්ඩල් එකකුත් ඉතින් මේ ඉවෙන්ට් එකට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් වල පේනවා ඉතින් මේ බන්ඩල් ඩිසයින් කරලා තියෙන්නේ ඉතින් පූසෙක් එක්ක යන විදියටත්. ඉතින් ඔන්න සුපිරියක් යාළුවනේ. ඉතින් වල අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් එකත් කවර් කරගන්න. ඉතින් වල පේනවා මේ බන්ඩල් ටිකේ ටෝකන් බීල් ඉවෙන්ට් එකකට තමයි ඉතින් එන්න තියෙන්නේ. ඉතින් මේක සමහර විට යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට දෙන්න නැතුව වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන මම වාරි ඉස්සරහට අප්ඩේට් එකක් දාන්නම්. ඉතින් මේ ඉවෙන්ට් එකට මෙන්න මේ විදිය බෝල් ස්කින් එකකුත් වර පේනවා ඇඩ් කරලා තියෙනවා. ඒකත් හරියටම ලස්සන ඩිසයින් කරලා තියෙන බෝල් ස්කින් එක. ඊට අමතරව ඉතින් මෙන්න මේ වෙහිකල් ස්කින් එකකුත් මේ ටෝකන් බීල් ඉවෙන්ට් එකට ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඉතින් අර පේනවා ඒකත් උන ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ඉවෙන්ට් එකත් එක්ක ෆ්‍රී දෙන අයිටම් ටිකකුත් තියෙනවා. ඉතින් මම ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම්. මොලෙන් මෙතින් ඔන්න යාළුවනේ මේ ඉවෙන්ට් එකේ ෆීමේල් බන්ඩල් එකක් තමයි ඉතින් ෆ්‍රී දෙන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් කියුට් ෆීමේල් බන්ඩල් එකක් ඔන්න ඉතින් අපිට ෆ්‍රී හම්බ වෙන මේ ඉවෙන්ට් එකත් එක්ක. ඉතින් අනිවාර්යෙන්ම ගන්න මේකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහේ සර්ව් බෝඩ් දෙකකුත් ඔන්න ෆ්‍රී දෙනවා කියලා තියෙනවා යාළුවනේ. ඒකත් ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න කැප්චර් ස්කින් එකකුත් ෆ්‍රී දෙනවා කියලා තියෙනවා මේ ඉවෙන්ට් එකක් විතරම. ඉතින් ඒකත් සුපිරියක් කරනවා අනුබිනරි ඒකත් ඩිසයින් කරලා තියෙන ඉතින් ඊට පස්සේ ඉතින් ඔන්න ග්‍රැනේඩ් ස්කින් එකකුත් ෆ්‍රී දෙනවා. ඒ සුපිරියක් යාළුවනේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහේ ඉමෝට් එකක් අපිට පේඩඩ් ඉවෙන්ට් එක කරන්න වෙනවා පේනවා. ඒකත් මාරම ලස්සන ඩිසයින් කරලා තියෙන ඉතින් කැට් කෙනෙක් එක්කම. ඉතින් අනිවාර්යෙන්ම මේකත් ගන්න. මේක මම ඉතින් ගොඩක් ගෑනු කට්ටිය කියන්නේ ඉතින් ගෑන් ළමයි කැමති වෙයි. මට හිතෙන්නේ ඉතින් ඒක සුපිරියක්. උන්මයි යාළුවනේ අද දින අපි වීඩියෝ එකක් මෙන්න මේ විදිහට ඉවර වෙනවා. ඉතින් ඔන්න channel එක subscribe නොවෙපු සෙට් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගෙන ඉතින් මතක් කරනවා යාළුවන්ට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. ඉතින් මට ඔන්න වීඩියෝ වැදගත් වුණා කියලා ඉතින් වීඩියෝ like එකක් දාන්න තව යාළුවන්ට බලන්න මචං මේක පට්ට දාලා share කරලා වටේ ඒවල ගන්න කියලා යාළුවන්ට මතක් කරනවා. ඊළඟ යාළුවනේ ඉතින් ආයෙත් ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඊළඟින් මම යනවා මගේ යාළුවෝ ටික පරිස්සමෙන් ජය වේවා.